වැටුණා. මෙතනින් පල්ලෙහාට බහින්න තියෙන්නේ. ඌ අම්මා. ඊ සෑහෙන්න ඇතුළට යන්න තියෙනවා බා. මේ ගල් ගුහාවට තියෙන මේ ඇටේ විතරයි ඈ. දැන් අඩා බේ යනවා බා. වරේ. ඔන්න වේන දැන් මේ තියමු. හලෝ හදවත් ඉතින් මොකද වෙන්නේ? මොකද අද යන්නේ? අපි ගමේ දාස් සුපිරි ප්ලේස් එකකට. දැන් නෑ ඉතින් ගෙදර ඉඳන් ගොඩක් දුර ආවිල්ලා තමයි මේ මට එකපාරට මෙතන වීඩියෝ එකක් ගන්න කියලා. මෙයා යන ගම හිටියේ එකපාරට වීඩියෝ එකක් ගන්න හිතුණා. ඉතින් ගත්තා. අපි යන්කෝ. සැපදිල්ල ගහක් තියෙනවා. අබත් තියෙනවනේ. සැපදිල්ල තාම මිදිලා නැහැ නේ. මේ සැපදිල්ල තාම හරියට ඉදිලා නැහැ නේ. සැපදිල්ල තාම හරියට ඉදිලා නැහැ බා. යන්නේ. ඔන්න ඉතින් මං ගමේ කියන දෙවෙනි වීඩියෝ එක. පළවෙනි ගෙනාව කට්ටිය මතක ඇති මේ අට්ටල ගහන එක. මේකෙන් දෙවෙනි එක. ඉස්සර නම් එනවා බොහෝ දුරට වෙනවා මේ පැත්තේ. දැන් කලාතුරකින් තමයි මම මේ යන්නේ. දැන් මේ පැත්තේ ඉන්නේ අවුරුදු 2කින් විතර. ඒකින්ද හරියට පාරවලුත් මතක නැහැ. කට්ටියට තව ලස්සන දසුනක් පෙන්නන්න. තේවැත්ත කට්ටිය තේ දවුන යනවා. මේ මැද්දෙන් තමයි යන්නේ. අර පැලේ තමයි අපි මේ බාබිකියු ඉුවේ. බාබිකියු පුච්චව ගාන අර පැලේ. ඕම ඔය ටිකේ තමයි අපි බාබිකියු ඉුවේ. ඉවත් ඉතින් අපේ ගමේ ගියට අපේ ගමේම නෙමෙයි. අපේ ගමේ සහ මේක අල්ලපු ගම. මේ පැත්තයි තියෙන අල්ලපු ගම. අපි දැන් යන්නේ රක්ෂිතයකට. ඒ පැත්තට යන්න තහනම්. බලන්න ඈතින් පේනවා ලස්සන වෙල්ලා. ඔය පැත්තට කියන්නේ 40ක්ද කියලා. පස්සේගෙන යාළුවාට කැච්චු දෙකක් අහිනවා ඉවර යන්නේ. වා මෙයාට තව ලස්සන එකක්. ඉස්ස පොඩ්ඩක් කැලේ වෙද තිබ්බේ. දැන් සුද්ධ කරලා දිනවා සෑහෙන්න. ඒදලු මෙන්න මෙතනින් එහාට
තේවතු ඔක්කොම ඉවරයි. මෙතනින් එහාට තියෙන පල්ලෙහාට තනිකර කැලේ. අන්තර මේ පරිසරය නම් මහා ලස්සනයි. තාම ඇලපාරේ සද්දය හෙන්නේ. ඇලපාර පහු කරන් තමයි යන්න තියෙන්නේ මේ අපි යන්න තැනට. බලන්න මේ ගහේ ලොකු. ඒ ගස් නැති බදන්නවත් බෑ. 4 දෙනෙක් පිරුණත් ඒවා බදන්න බෑ. මහා තඩි ගස්. ඔන්න ඉතින් ඔයාලට ඇහෙනවද දන්නේ නැහැ දොළපාරේ සද්දේ. දැන් දොළපාරට කිට්ටු කරලා ඉන්නේ. දොළපාරේ සද්දේ ඇහෙනවද දන්නේ නැහැ. ඉතින් දොළපාරේ සද්දේ ඇහෙනවා. අද නම් මාර අවුවක් තියෙන්නේ. දොළපාරේ සද්දේ ඇහෙනකොට ඇඟට නිකන් සීතලක් දැනෙනවා වගේ. දැන් නම් හොඳට බැහැන දොළපාරේ සද්දේ. දැන් ඉතින් දොළපාරේ සද්දේ හොඳටම ඇහෙනවා. දොළපාර පේන තෙක් මානේ තියෙන්නේ. හොඳ දැන් ඉතින් තේවතු ඔක්කොම ඉවරයි. වතරින් එහා පැත්තට පක්ෂිතේ කලුත් පොඩි තේවත්තක් තියෙනවා. ඒක තමයි හම්බෙන අන්තිම එක. ඉතින් මේ තියෙන දොළපාර තමයි. දැන් නම් ඒකේ වතුර අඩුයි. ඉස්සර වතුර සෑහෙන්න තිබ්බා. මේ තියෙන්නේ. අර ඉතින් මට දොළපාර දැක්ක මිතුරු පොඩ්ඩක් දොළපාර දිගේ පල්ලෙහාට යන්න. ඉස්සර වතුර තිබ්බ දැන් වතුරත් නැහැ. ආරෝහක තියෙනවා සෑහෙන්න. ආරෝහක කියන්නේ මේ වැල් වලට. මේ ලොකු වැල් තියෙන ගස් සෑහෙන්න තියෙනවා. රක්ෂිතේට යන්නේ අර පැත්තේ. පොඩ්ඩක් ඉතින් ඔයාලට පෙන්වන්න තමයි දොළපාර පල්ලෙහාට යන්නේ. මෙතනින් පල්ලෙහාට නෑ යන්න බෑ වගේ. යන්න පුළුවන්. අපි යන්නේ නා රක්ෂිතේට. අර පැත්තේ තමයි රක්ෂිතේ තියෙන්නේ. අපි ආ රක්ෂිතේට. පොඩ්ඩෙන් ඉවරයි. යංග උඩට. උඩ තව නාන්න සුපිරි තැනක් තියෙනවා. දැන් නම් වැලි ඇති. ඉස්සර වැලි තිබ්බ නෑ එතන. දැන් වැලි තියෙනවද දැන් ඒක නා උඩහාට යන්න. උඩහාට යන්න බෑ. ටිකක් උඩට යන්න. ඉස්සර මෙතන පීල්ලක් තිබ්බා. දැන් ඒ පීල්ලක් නෑ. මේ හරිය ගෙවල් සෑහෙන්න අඩු. ගෙවල් සෑහෙන්න අඩු කියන්නේ ගෙවල් ඇත්තෙම නැහැ. දැන් වතුරත් නැහැ. ඉස්සර ඇල ලොකුවට තිබ්බා මෙහෙත් එක්ක වතුර ගියා. දැන් වතුර නැහැ. කමන්න අපි පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගිහිල්ලා යන්. එහා පැත්තේ කැලේට. කැලේ තමයි තියෙන්නේ තට්ටුවතේ ගල්ලැන්ද. හරිද ඔයාලට මාත් එක්ක ආපු කට්ටිය වෙන්න බරනේ. මේ ඉන්නේ ආකේෂ්. මේ ඉන්නේ සෞම්‍ය. ඉතින් මේ දෙන්නත් එක තමයි ආවේ. වෙන දෙන්නේ අද උන් දෙන්න ඉස්කෝල ගිහිල්ලා. අද ඉතින් ආවේ මේ දෙන්නත් එක්ක. යන්නේ කැලේට? යන්නේ? වටේ යන්න ඕනේ නැහැ. මෙතනින් මම දැන් ඉතින් දාර කැලේ තියෙන්නේ.
තාපුඩ තේවත්තක් තියෙනවා. ඒක පහු කරන්න ඕනේ. බාට දාන්න යන්න බෑ. බාට ලිස්සන වතුර ගෑවුණා. ඔන්න ඉතින් අන්තිම දේවත්ත ටික මහන්සි ආනන්ද ඉතින් කැලේට යන පාර වටේ යන්නේ බාඩ දෙක ගැලෙවුවා නම් ලේසියි කියලා හිතනවා. මේ හරියට මාර ලස්සනයි. ඔන්න ඉතින් මෙතනින් තමයි කැලේ ඇතුළට යන්නේ. මේ ඉතින් කැලේ ඇතුළට යන පාර. අපි ඉතින් ඉස්සර ගියේ ඔන්න උතනින්. යන්කෝ අපි. ඔන්න ඉතින් අපි කැලේට ආවා. මේ ධාර කැලයක්. ඔය දැන් ඉතින් පාරවල් හොයාගෙන තමයි යන්න වෙන්නේ. ඔන්න ඉතින් පොඩි ගුහාවක් හම්බුණා. මේ තියෙන්නේ ඔය පොඩි ගුහාවක් හම්බුණා මෙතන. ඕන් ඉතින් පටන් ගන්න. පොඩි පොඩි ගුහාවලින් අන්තිමට තමයි ලොකුම එක තියෙන්නේ. මේ හරිය පට්ට කරුවලයි. අවුවක් වැටෙන්නේ බොහොම කලාතුරකින්. කුරුළු සද්ද ඇහෙනවා. ඉතින් මේ හරිය මාර කැලේනේ. ඇහෙන ඉතින් කුරුල්ලෝගේ සද්ද විතරයි. මොන සත්තු ඉන්නවද දන්නේ නැහැ. මේ බලන්න ඉතින් මේ වැල මේ ගහක් නෙමෙයි වැටිච්ච වැලක් වැටුණා. මේ තඩි ගලක යන වැලක්. මොකෙකද සද්දයක් වෙන්නේ හොනද? කුරුල්ලෙක් සද්දයක් වෙන අමුතු සද්දයක්. අවුරු දැන්න බයක් හිතෙනවා බා. කැලේ ගැන හරියට දන්නේ එකෙක්වත් නැහැ. මං ඇවිල්ලා තියෙන්නෙත් මේ තුන්වෙනි පාර මම මේ යන්නේ. හරියට කැලේ ගැන දන්නේ නැහැ. තාම ඇවිල්ලා තියෙන්නේ තත්ත්වයට ගල්ලන්දර විතරයි. එතනින් එහාට දන්නේ නැහැ. මෙතන කලින් ඇවිල්ලත් නැහැ. යංග මොකක් කරේ වෙන්නේ? කකුලත් කැපුණා. අම්මට සිරි. ඕ මෙතන යන් කොහම හරි. ලිස්සනවා. ගියොත් එමනම් තඩි පල්ලමකින් යන්න වෙන්නේ. කටියට එන අමුතු සද්දයක්. කාගෙත් දන්නේ අමුතු සද්දයක් යන සතෙක්ගේ. ඉතින් මේ මෙතනින් තමයි පල්ලෙහාට තමයි යන්න දෙන්නේ මේ ගල්ලැන්ද. මේ තියෙන්නේ. මෙතනින් පල්ලෙහාට බහින්න තියෙන්නේ. ඒක අමුතු සද්දයක් කරන නේ බා සතෙක්ගේ. මොකෙක්ද දන්නේ නැහැ නේ. ගොරණ සද්දයක් නේ. ගොරණ සද්දයක්ද බා? අඩේ මොන සත්තු ඉන්නවද දන්නේ නැහැ බා. කලින් දිවියෙකුත් අල්ලවන්නේ මේ හරි. වඩා දිවියෙක්වත් දන්නේ නැහැ බා. බයිද ඔය සෑහෙන්න. අවුලක් නැහැ මම කතොල් හරි. පාරු වෙන වටෙන්නේ එන්නේ. ආ එමේ කයි. යන්නේ මේ ඇතුළට. ඕ ඇහුණාද? ඔන්න ඉතින් ගල්ලැන්ද පල්ලෙහාට බහින්න යන්නේ.
මම හරියටම දන්නේ නැහැ මේ මොන තට්ටුවද කියලා. මං තව පොඩ්ඩක් ඇවිදලා බලලා කට්ටියට තට්ටු ගන්න හරියටම කියන්න. අම්මට සිරි. මේ ටෝච් එක තිබ්බනේ. අල්ලනවා වාකේෂ්. මේ මෙතනින් පල්ලයට සෑහෙන්න තියෙනවා. ඔව්. මේ ගස්සට යන්න. ඒ පුළුවන් බා අස්සට යන්න අවුලක් නැහැ. යන්න එමීට. යන්නේ. මේ ටෝච් එක ගාව මට පේන්නේ නැහැ බා. මේ පොට්ට අලුවරයි ඔයි. අම්මා. ඒ උඩ නගින්න පුළුවන් නේද බා? උඩ නගින්න පුළුවන් නේද? යංකෝ ගිහලා බලමුකෝ ඔකට මේ. යංකෝ. බලලා කිව්වා මට තමයි ගේස් එක. අම්මා. ඊ සෑහෙන්න ඇතුළට යන්න තියෙනවා බා. ගිහලා බලමු. මේ මොනවද ජරාවක් තියෙනවා බා. මේ අර පොඩි පොඩි බෙඩි මීමින්නම් ගනේ. වෙන්න දිව. උන්ගේ බෙටිත් දන්නේ. මෝ බා මෝ. මූවද බන්නේ? මෝ දිරේ. එහෙම. ඔඩ මේ ඇතුළට මූවට ඉන්න පුළුවන් නේ. මේ ඇතුළට සෑහෙන්න තියෙනවා ඔයි. මේ මේ අර බලහංග ඇතුළේ. ඒකනේ. පොඩ දීපා. ටෝච් එක ගන්නවා ආරයිට. ආම් බලපන් බා. යනවාද ඇතුළේ? ඒක ඇතුළට යන්න බෑනේ. මේ මේක දිගට යන්න. අම්මේ. හැබැයි ඉතින් මේ මෙතන නම් කාටර මිනිහෙක්ට ඉන්න පුළුවන් සුපිරිම තැනක් ඈ. මේ හරියට ෆ්ලෑෂ් එකක් ගන්නවකෝ මට. අපිස් මේ ෆ්ලෑෂ් එක ගහපන්. අනාරිකට පොඩ. මේ මෙතෙන් එළියට යන්න පුළුවන්. එළියට යන්නද? එළිය තමයි වරද. ඕන්න ඉතින් සද්ද ළඟ ළඟම ඇහෙනවා. මොන තට්ටුවක්ද දන්නේ නැහැ. කොහමද තට්ටු 4ක් විතර පල්ලෙහාට බැස්සේ. ඊටත් වැඩිද මන්ද. පල්ලෙහාම කැල්ලෙත් දන්නේ නැහැ ඉන්නේ. උනේ. ඉතින් පල්ලෙහාට නෑ ඒකල්. මම හිතන්නේ අපි ඔක්කොම බහැලාද කොහෙද? තට්ටු ටික හරියට ගණන් ගන්න බැරුණානේ. කොහමද ගුහා තිබ්බ සෑහෙන්න. අපි ආයේ වටෙන් යන්න උඩට. බලමු වටෙන් ගිහින්. Wow. Superior. Thodi andram puluwa. Me. ඔන්න ඉතින් හම්බුණා වැහිලින් කුඩුවක් මේ. වැහිලින් කුඩු සෑහෙන්න වටිනවා. යංග තව ගුහාවක් තියෙනවා ඒක ඇතුළට. මේ ඇතුලේ රින්ගන්නත් තමයි. අඩෝ බේම් බලහන්කෝ. මේ උඩට යන්න තියෙනවා. මේ අර පේන්නෙත් නැහැ කෙලවර. කෙලවරක් පේන්නෙත් නැහැ ඔයි. යවන්න පොඩ්ඩක් මොකක් හරි වෙන්න. යනවා බලන්න. අඩෝ යන්න බෑ බා. මටද? තනිකර මඩගොඩ බා මේ බලපන්. ඉරිමැට් තවන් තියෙන. ඕ හරි. අගේස් මොකද කියන්නේ යනවා? වරෙන්කෝ යන්න මොකක් හරි වෙන්න. මම නම් කොහොම හරි යනවා. ඉන්නකො මම. ලෙස්සන. මම නම් කොහොම හරි යනවා. බාර දෙක ගලලා යන්නේ. ආයි පල්ලයට බයමු. ඊ බීම් අර රට જાතිය. මේ ඉතින් යාළුනේ මේ. මේක මේ හાર્ට් එක වගේ තියෙන මේ ඇටේ මේ. මේ කොයි මේ ඇටේ කොහොමද මේක ඇතුළට ආවේ? මේ ගල් ගුවාට තියෙන මේ ඇටේ විතරයි ඈ.
මේ හැටි විතරයි ගල් ගුහාව ඇතුළටම තියෙන්නේ. මේ මොකලුවෙක්. සර්පයෝ ඉදී දන්නේ නේ. ගෝනුසෙන් නම් ඉන්නවයි. ගෝනුසෙද මොකෙද්ද වන්දවා? මකුලුවෙක් මැරිච්ච එකේ. මේ මොකෙද්ද? මේ වටරංගායින් තමයි හිර වෙනවා. මේ මටත් යන්න බෑ මෙතන උඩට. සර්පය ඇතිවා. යම් පල්ලෙහාට. ආයි කොච්චර යන්නද බා? මේ අර ගෙදරට යන්න. යන්කෝ. මේ ඌ දගල්ලා කලින් ඉහම වගේ. මේ මමත් දැකලා නෑනේ. මේ යන්ද ජීපට ආයෙ උඩට. ආපු පැත්තේ නම් යන්න බෑ. ආපු පැත්තෙන් කියන්නේ ගුහාව දිගේ පල්ලෙහාටනේ බැස්සේ. ඉතින් උඩට ආයෙ යන්න බෑ. ගල දිගේ මේ පැත්තෙන් උඩට නගිමු. මේ පරිසරය නම් ආයෙත් කියලා වැඩක් නැහැ. හැබැයි පොඩි බයක් දැනෙනවා හිතට. අපි දැන් මේ ඔම්ලට් එකක් දාන්න හිතන් ආවේ. ඔම්ලට් එකක් දාමු. ඕනෑයක් එක ගහන්න කියලා. ආයෙත් මේ යන්නේ. මේ කැලේ ගල් ගුහාවට විතරනේ ආවේ. මම අනිවාර්යෙන් තව වීඩියෝ එකක් ගේන මුළු කැලේම. වීඩියෝ දෙකක් තුනක් හරි ගේන මුළු කැලේම පියරලා. තනිකර ගල් විතරයි තියෙන්නේ ඔය. මේ ගල් විතරයි තියෙන්නේ. වර හරියට යනකම් ගල්. අම්මාට සි මේ මෙතනත් ගල් ඇන්දක්. මෙතන මේක තට්ටු දැත්තේ එක පේලියක් නෙමෙයි. අතන තට්ටු අර ගල් 1 2 3 4යි. ගල් 4ක් තියෙනවා. මේ මෙතනත් ගුහා වගේ එකක් තියෙනවා. වීඩියෝ එක දිග වෙයි. ඊළඟට මං කියපු ගල්ලෙන්ද බලන්න යන ගමන් ඉන්නේ. ඒ ගල්ලෙන්ද උඩ ඉන්නේ. නිකන් පොඩි වතුර පාරක සද්දයක් ඇහෙනවා. කින් බලමු. වතුර පාරක්ද දන්නේ පොඩි සද්දයක් එනවා වතුර පාරක. පොඩි වතුර පාරක් යනවා මේ. මේකත් අපි ආපු ඇලට වෙන්න සම්බන්ධ වෙන්නේ. මේ පොඩි වතුර පාරක්. බස් අද්ද එහෙම එනවා. එහා පැත්තේ කොළුගලවේ. බස් අද්ද එන්නේ. මෙතනත් වතුර පාරක් තියෙනවා. මේ එතන ගල් ගුහාව ඇතුලෙන් ඉන්නේ වතුර පාර. එතනත් තියා. අර ගුහාව ඇතුලෙන් වතුර එන්නේ. මේ මට හිතන්න බැරි. මේ ටෙලිකොම් වයරයක් තියෙනවා. ඒක කොහොමද මෙතෙන්ට ආවේ කියලා. හරි මහන්සි. ගල්ලෙන්දි ගොඩක් තියෙනවා. අද කොහොමත් ඔක්කොම යන්න වෙන්නේ. අපි ආයා අර පළවෙනි ගොහයක්. දැන් ඒකත් කොහෙද දන්නේ. දැන් ඒකත් හොයාගෙන යන්න ඕනේ. ඒ අපි අතරමං වෙලාද බා? යෝ බද එක තැන දෙපාරක් කරගුණා බා. අඩෝ බා. හැමතැනම එක වගේනේ.
මේ ඉහර ගල්ලන්ත කොහෙද බන් තිබ්බේ? අයියෝ වන්දා අතරමං වුණා ඔයි. මේ සාධික ගස්ද? සාධික පැලක් තියෙනවා. මේ සාධික පැල ගොඩක් තියෙනවා. හරි හරි. හරි ගල්ලේ මුලට ආවා. අපි උඩින් ඇවිත් තියෙන්නේ. යංගු පල්ලෙහාට. බෑ අඩා බේ යනවා බෑ. වරේ ආගේ සරෙන්කෝ. මා අත දෙන්න වරේ. ඒ ගියොත්තේම පල්ලෙහාට වැටෙන්නේ බෑ. බහම් ෆෝන් එක දාපන් එක්ක. අල්ලගන්න පුළුවන්ද? දාපන්. අල්ලගනින් ඈ. නියම. පුළුවන්ද බඩෙන්ද? ඕක අල්ලගන්න බෑ. අවුලක් නැහැ. නාවට අල්ලගනින්කෝ. මෙලක් නැද්ද? ඒ මෙතනින් ගියොත්තර පල්ලෙහාට වැටෙන්නේ බෑ. ආව බෑ. හොඳයි. ඇද්ද බං ඈ. හරි. ඕකට බර දෙන්න බෑ. හරි. ආදී ඉස්සරම බෑ. හරි. අත දීපන්. ඒ හුද්ද. හරි ඉතින් අත වැටෙන්න තියා. වැටුණා එහෙම නවතින්න අර පල්ලෙහාම ගල්ලෙන්ද. අර අපි පල්ලෙහාටම ගියේ. එතන තමයි වැටුණා නවතින්න. මම පොඩ්ඩක් පල්ලෙහාට ගියේ මේ thumbnail එකට දාන්න ෆොටෝ එකක් ගන්න හරිද? වැටුණා එහෙම නවතින්නේ පල්ලෙහා. අර තනියම මෙහෙම ආවනම් වෙලාට ඉවරයි. ඕන්න ඉතින් තට්ටු හැදේ ගල්ලන්දේ සංචාර ඉවරයි. මේ අපි නෙමෙලක් ගහන්න නෙගියේ. ගහන්න බෑ මේ දාරතේ තයි. ඒ මදියට කොළ ගත්තා. කොළත් එතයි. හැබැයි ඉතින් මම ඇවිල්ලා මේ ඔච්චර ඇවිද්දම යෝකේ. ආයි දවසක ලොවෙත් වෙනවා. දුර කැලේම පීරමු. ඔය දැන් පොඩි වීඩියෝ එකක් ගන්න. අද ඔයගොල්ලෝ තුන් දෙනෙක් එක්ක ආවේ. කවදාවත් ඇවිල්ලා හොඳට උයාගෙන කාලා හොඳ වීඩියෝ එකක් ගහමු. දැන් යන්කෝ. බිත්තරයක් ඔම්ලට් එකක් දාන්න. ඒක තාච්චියක් එහෙම නැහැ. ගලක් හොයාගන්න. ගලේ තම දාන්න හිතන්නේ. යා. ආයෙ දොල ගාවට. ඔන්න ඉතින් වැඩේට කියාපම ගලක් සෙට් වුණා. දැන් ඉතින් මේක කරගහන යා. දොල ගාවට ආවා. දොලේ කොහේ හරි උයමු. ඔය ඉතින් කොල්ල බහැලා මට මේ ගල හොදනවා. බිත්තරේ මේ කුසන්ඩ. මෙන්න මේ දෙක උඩ තමයි තියන්නේ. එතකම ලිප ගහන්නන්නේ. ඔන්න අපි එහෙනම් දැන් මේක තියමු. බිත්තර අරක දාන්න බෑ කියලා හිතුණා මේ තෙල් ගෙනාවේ නෑ. තෙල් ගාපු නැති හින්දා මේ පිච්චේ කියලා හිතෙනවා. ඒකින්ද පරණ භාජනයක් හොයාගෙන ඒකට බිත්තර දාලා තම්බන්න යන්නේ. මේ ඔන්න අර ඉතින් බිත්තරේ තැම්බුණා. තැම්බුණා කියලා එහෙම ලොකුවට තම්බිලා නෑ මේ. දැන් පෑදයක් විතර ඉතින් ඕක බිත්තරේ ඇතුලේ තිබ්බා ඒනට මේ ලොකුවට තම්බිලා නැහැ. කන්න පුළුවන් තත්ත්වය තියෙනවා. කන්න පුළුවන් තත්ත්වය බිත්තරේ තියෙනවා. Dano. හරියන. අද ඇවිද්දා ගල් ඇන්දට ගියා.
ආය යන් මේ මොකද මේ අද අපිට මුළු කැලෑම යන්න බැරි වුණානේ. තවත් දවසක් යන් අපි මුළු කැලේම. අද පොඩි වීඩියෝ ගන්න පොඩි වීඩියෝ එකක් ගන්න එක ගියේ එක ගල්ලන්දට විතරයි. තව එහා පැත්තේ තිබ්බ ලොකු ගල්ලන්දක. ඒකට බැස්සේ නෑනේ. අපි නම් තව වීඩියෝ එකකින් ඒකට යන් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි.